කොහොමද ඔයගොල්ලන්ට The First Academy YouTube channel එකට පිවිසි ඔයාලව මම ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් 2024 2025 භූගෝල විද්‍යාව සාමාන්‍ය පෙළ පේපරයට එන අනුමාන ටික තමයි මම මේ ඔයාලට දෙන්න හදන්නේ. මුලින්ම කියන්න ඕනි මගේ channel එකට අලුතෙන් ආව කෙනෙක් නම් අනිවාර්යෙන්ම මාව subscribe කරලා තියාගන්න. ඒ වගේම ඔයාගේ යාළුවටත් බලන්න මගේ වීඩියෝස් share කරන්න. ඔයාලා භූගෝල විද්‍යාවට අදාළව සංචාරක කර්මාන්තය සම්බන්ධව බලා ගන්න. ඒ වගේම මෝටර් රථ කර්මාන්තය සම්බන්ධවත් බලා ගන්න. ගෘහ කර්මාන්තය සම්බන්ධයිනොත් ඔයා බලා ගන්න. ඊගාවට සංවර්ධනය කියන මාතෘකාව තියෙනව නේද? ඒ සංවර්ධනය කියන මාතෘකාවත් ඔයගොල්ලෝ බලා ගන්න ඕනි. ඒකෙදි නූතන මිනුම් ක්‍රම වගේම නවීන කියන කමන ආයෙත් කියන්න. ඒකෙදි නූතන මිනුම් ක්‍රම මෙන්ම පැරණි මිනුම් ක්‍රම සම්බන්ධ ආශ්‍රිත ටිකක් බලා ගන්න. භූගෝල විද්‍යාවට දේශගුණ විපර්යාස සම්බන්ධව බලා ගන්න. ඒ වගේම තමයි දේශගුණ කලාප සම්බන්ධවත් ඔයා බලා ගන්න ඕනි. ඊගාවට ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම දේශගුණ වර්ගීකරණය සම්බන්ධව පොඩ්ඩක් බලා ගන්න. මේකෙදි දේශගුණ කලාප සම්බන්ධවත් ඔයා වැඩි අවධානයක් දීලා බලා ගන්න. අනිවාර්යෙන්ම මේ ශිලාගෝලය, ජෛවගෝලය, ජලගෝලය, වායුගෝලය සම්බන්ධ ප්‍රශ්නිකුත් අහනවා. ඒක නිසා ඔයාට පුළුවන් මේ සම්බන්ධයෙන් ඔයා ටිකක් බලා ගන්න. කොහොමත් මේ හතරෙන් එකක් ඔයාලට ලියන්න එනවම තමයි. පරිසර දූෂණය සම්බන්ධ ප්‍රශ්නිකුත් බලා ගන්න. ජනසංඛ්‍යාවේ වර්ධනය, ජනසංඛ්‍යාවේ වියපත් වීම මෙන්න මේ වගේ මාතෘකාවලටත් ඔයා පොඩ්ඩක් අවධානය දීලා බලා ගන්න. ඒ වගේම ලෝකයේ කිරිපට්ටි පාලනය සම්බන්ධවත් ඔයා පොඩ්ඩක් බලා ගන්න. ඒ වගේම ලෝකයේ ව්‍යාපාරික කිරිපට්ටි පාලනය සම්බන්ධවත් ඔයා පොඩ්ඩක් බලා ගන්න. ඔයගොල්ලෝ දන්නවනේ ස්වභාවික උපද්‍රව සම්බන්ධව. ඉතින් මේකෙදි නායයෑම්, සුලිකුණාටු, ගම් වතුර මෙන්න මේ වගේ ස්වභාවික ආපදා සම්බන්ධවත් බලා ගන්න. ඉතින් පරිසර දූෂණය සම්බන්ධ ප්‍රශ්නිකුත් ඔයාලගෙන් අහන්න පුළුවන්. sannivedanaya වගේම සුළු අපනයන භෝග වර්ග සම්බන්ධවත් ඔයා බලා ගන්න ඕනි. මේකෙදි තේ පොල් රබර් විශේෂයෙන් අපිට අවධානය යොමු වෙන ඒවානේ. එතකොට තේ කොහෙද තියෙන්නේ? තේ පරිශන ආයතනය මොකක්ද? දන්නව ඔයගොල්ලෝ තලව කැලේ නේද? ආන් ඒ වගේ මේ තේ පොල් රබර් සම්බන්ධව බලා ගන්න. සුළු අපනයන භෝග සම්බන්ධව බලා ගන්න. ඉතින් මම ඔයාලට මේ විදිහට අරගෙන ආවේ භූගෝල විද්‍යාවට අදාළ අනුමාන ටික. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම subscribe කරලා තියාගන්න. අනිකුත් විෂයන් වලට අදාළ අනුමානත් මම ඔයාලට ඉක්මනින්ම අරගෙන එනවා.